කිසිම දවසක නර්තනයේ දෙන්නේ නැතුව, සින්දුවක්වත් කියන්නේ නැතුව, අඩුම එක වචනයක්වත් කතා කරන්නේ නැතුව වීඩියෝස් කරලා ලෝක ප්‍රසිද්ධ K-pop දැවැන්තයන් වන BTS කණ්ඩායමටත් වඩා දෙගුණයකින් ෆලෝවර්ස්ලා හදාගත්ත ලොව ජනප්‍රියතම තරුවක් වූ විල් ස්මිත්ට වඩා මිලියන 25ක් ඉදිරියෙන් ෆලෝවර්ස්ලා ඉන්න කොටින්ම කීවොත් TikTok ප්‍රධාන ගිණුමටත් වඩා ෆලෝවර්ස්ලා හදාගත්ත ලොව විශාලතම TikTok තරුවගේ කතාව ඔබ මීට කලින් අහලා තියෙනවද? ඔව්. ලොව සිටින අනිකුත් සුපිරි තරුවලටත් වඩා හිතාගන්නවත් බැරි තරමේ රීච් එකක් හදාගත්ත ඔහු තමයි TikTok ලොවේ රජු කබීලේ. My friend has gone down. I revived him. Now we're heading southbound. Now we're in the Pleasant Park streets. Look at the map. කබානි ලේම් නොහොත් සමාජ මාධ්‍ය තුළ කබී ලේම් ලෙස හඳුන්වන වයස අවුරුදු 23ක් වූ මෙම තරුණයා උපත ලබන්නේ 2002 මාර්තු 9 වෙනිදා අප්‍රිකාවේ සෙනෙගල් වලදී. එනම් 2024 මාර්තු 9 වෙනිදා වූ හෙට දිනට ඔහුගේ වයස අවුරුදු 24ක්. හිතන්න මේ තරම් කුඩා වයසකදී ලෝකයටම බලපෑම් කරන්න පුළුවන් විදිහේ සමාජ මාධ්‍ය තරුවක් වෙන එක මොන තරම්නම් වාසනාවක්ද. හැබැයි ලෝකයේ දිනපු හැම මිනිස්සෙක්ගේම කතාවල් වගේම කබීගේ කතාවෙත් ඉස්සර වෙන්නේ වාසනාවම නෙවෙයි. ඒ තමයි අත් නොහරින උත්සාහය හා ශක්තිමත් බවේ බලාපොරොත්තුව. ඉතින් අපි බලමු ලොව සුපිරිතම TikTok තරුවගේ ජීවිතය අපේ ජීවිතවලට බද්ධ කරගන්න පුළුවන් මොන වගේ ආදර්ශයක්ද කියලා. 2000 වසරේ ඉපදුණු කබී ලේම් හට යම්තන් අවුරුද්දක් සම්පූර්ණ වෙනකොට ඔහුගේ පවුලේ උදවිය සෙනෙගාල් වල සිට ඉතාලියට පැමිණෙන්නේ නව ජීවිතයක් බලාපොරොත්තු වෙමින්. නමුත් ඔවුන්ට ප්‍රාර්ථනා කෙරූ සොඳුරු ජීවිතේ නම් ලැබෙන්නේ නැහැ. කබීහට හරිහමම් පාසලකටවත් තියාගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ නිසාම ඔහුට සිද්ධ වෙනවා සියලුම බලාපොරොත්තු අත්හැරලා දාලා රැකියාවක නිරත වෙන්න. මෙලෙස ඉතා කටුක කාලයක් පසු කරමින් සිටියේදී තමයි 2020 වසරේදී ලෝකයේ පුරාම කොවිඩ් වසංගතය පැතිරෙන්නේ. කබලෙන් ලිපට වැටුණු කබීහට කරන්න කිසිම දෙයක් හිතා ගන්න බැරි වෙනවා. ඒන් ඔහුගේ රැකියාව පවා අහිමි වෙලා යනවා. කබී කොරෝනා වසංගතයට පෙර කාලවකවානුවේදී වේටර්වරයෙක් සහ කර්මාන්තශාලා කම්කරුවෙක් ලෙසයි රැකියාව කරේ. ඒන් ඔහුට මාසයකට ඩොලර් 1000ක් පමණ ඉපයීමට හැකියාව තිබුණා. වසංගත තත්ත්වයක් සමග ඔහුට එයද අහිමි වී යනවා. කරන්න කිසිම දෙයක් නැති තැන තමයි ඔහු වීඩියෝස් නිර්මාණය කරලා සමාජ මාධ්‍යට මුදා හරින්න තීරණය කරන්නේ. ඒත් එදා ඔහු කවදාවත් හිතන්න නැතුව ඇති ඒ තමයි ඔහුගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නෙත් කියලා. මුල් කාලේදී ඔහුගේ මෙම වීඩියෝස් නරඹා ඇත්තේ දෙදෙනෙකු පමණයි. ඒ ඔහුගේ පියා සහ අසල්වැසියෙක්. ඒ වගේම මාසයක් යනතුරුත් ඔහුට එකතු වී ඇත්තේ නැරඹුම් 9ක් සහ අනුගාමිකයන් දෙදෙනෙක් පමණයි. නමුත් එහෙමයි කියා ඔහු වීඩියෝ සෑදීම නතර කළේ නැහැ. පවුලේ උදවිය ඔහුට රැකියාවකට අයදුම් කරන්නේයි නැවත නැවතත් කියද්දී ඔහු සිය උත්සාහය නම් අත්හැරියේ නැහැ. ඔහුට ඕන වුණේ සමාජ මාධ්‍ය තුල නූතන මිස්ටර් බීන් චරිතයට පණ පෙවීමටයි. ඉතින් මිත්‍රෝනි ඔබත් මමත් දන්නවා උත්සාහවන්තයා දිනක අනිවාර්යෙන් ජය ගන්නා බව. ඒ ලෝක සත්‍යය අපේ මේ කබී ලේම්ටත් ඒ ආකාරයෙන්ම ක්‍රියා කිරීමට පටන් ගන්නවා. කොරෝනා වසංගතය නිසා නිවෙස් වලට කොටු වී සිටි දහසකුත් ජනතාව ඔහුගේ මෙම අමුතු විදිහේ වීඩියෝස් දැක ඔහුව ෆලෝ කිරීමට පටන් ගන්නවා. සමහරක් මිනිසුන් ඔහු වෙනුවෙන්ම වීඩියෝ සෑදීමටද පටන් ගන්නවා. මන්ද ඔවුන්ගේම වීඩියෝස් වලට කබී විසින් ප්‍රතිචාර දක්වීමද ඔවුන්ගේ ජනප්‍රියතාවයට හේතු වූ නිසා. මේ ආකාරයෙන් අවුරුදු 2ක කාලයක් තුළදී කබී ලෝම දන්න සන්නාමයක් බවට පත් වෙන්නේ කාටවත්ම හිතා ගන්නවත් බැරි අන්දමින්. දෙදෙනෙකුගෙන් පටන් ගත් ඔහු මිලියන 200කට ආසන්න අනුගාමිකයන් ප්‍රමාණයක් එක්රැස් කරගන්නේ ලොව සිටින සියලුම TikTok පරිශීලකයින් අභිබවමිනුයි. දිනෙන් දින ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහිත පුද්ගලයෙකු බවට පත් වූ කබී පසුව ලෝක ප්‍රසිද්ධ විලාසිතා සන්නාමයක් වන හියුගෝ බොස්ගේ නිරූපණ ශිල්පියෙකු බවටද පත් වෙනවා. ඒ වගේම ඔහුට ලොව දැවැන්තම සිනමා උල්ලවල් සඳහා ඇරයුම්ද ලැබෙනවා. දැවැන්ත පුද්ගලයන් පවා ළඟින්ම ඇසුරු කිරීමට ලැබෙනවා.
මෙලෙස ලොවත් දිනූ කබීගේ ජීවිතයේ සිදු වූ සුවිශේෂීම සිදුවීමක් වන්නේ කටාරේ ෆීෆා ලෝක කුසලානේ කටාර් ජාතික බැංකුවේ නිල සන්නාම තානාධිපති ලෙස තරගාවලිය පුරාම ඔහු ප්‍රකාශයට පත් කිරීමයි. කටාර් ජාතික බැංකුව කියන්නේ මැද පෙරදිග තියෙන විශාලතම මූල්‍ය ආයතනයක්. එහිදී ඔහු කටාර් ජාතික බැංකුව සමග විශාල සිහින දකින්න යන තේමාව යටතේ රූපවාහිනී වෙළඳ දැන්වීමක්ද නිර්මාණය කරනවා. මේ තුලින් ඔහුට ලෝකේ පුරා ඇති ඉල්ලුමද තව තවත් වැඩිවීමට පටන් ගන්නවා. මේ වන විට කබීලේම්ගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 20ක්. ඔහු සමාජ මාධ්‍ය තුලින් පමණක් මාසකට ඇමරිකානු ඩොලර් 7,50,000ක් පමණ උපයන බවයි වාර්තා වෙලා තියෙන්නේ. වරක් සුප්‍රසිද්ධ නාස් ඩේලි ඔහු ගැන වීඩියෝවක් කරනවා. ඔහු එහිදී තමයි අතිශය ප්‍රථම වතාවට සමාජ මාධ්‍ය ඉදිරියේ කතා කරන්නේ. 2, 1. Hi, my name is Kabi. I love you and I love you to make people smile. එහිදී නාස් ඩේලි වෙතින් ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයක් තමයි කොහොමද ඔබේ වීඩියෝ අනෙක් වීඩියෝ වලට වඩා වෙනස් වෙන්නේ කියලා. එහිදී කබී ලබා දුන් පිළිතුර තමයි මගේ වීඩියෝ සරලයි. ඒ වගේම හරිම ලේසි. ඒක තමයි මැජික් එක යනුවෙන්. ඉතින් මිත්‍රෝනේ ජීවිතේ ජය ගන්නවා කියන එක කෙනෙකුට ගොඩක් අමාරුවෙන් බොහොම මහන්සියෙන් සිදු කරන්න වෙනකොට තවත් කෙනෙක්ට ඒ ඊටමත් සරල මාර්ගයකින් ලැබෙන්න පුළුවන්. ඒත් දෙකටම උවමනා වෙන්නේ තමන්ට තමන් කෙරෙහි තියෙන විශ්වාසය සහ උත්සාහයයි. ඒ වගේම අපි ජීවිතේ සාර්ථක කරගන්න ගොඩක් ලොකු දේවල් හිතලා try කරනකොට සමහර විට ඒ ඊටමත් සරල සහ ලේසි දෙයක් වෙන්නත් පුළුවන්.